සෙබේෂස් සිස්ට් එකක් කියන්නේ මොකක්ද? සෙබේෂස් සිස්ට් ඇති වෙන්නේ ඇයි? සෙබේෂස් සිස්ට් වල රෝග ලක්ෂණ මොනවාද? ඒ වගේ සිස්ට් එකකට ප්‍රතිකාර කරන්නේ කොහොමද? මේ වීඩියෝ එකේදී අපි සෙබේෂස් සිස්ට් ගැන කතා කරමු. සෙබේෂස් සිස්ට් කියන්නේ හමේ ඇතිවන ගැටිති වලින් බහුලවම එකක්. හමේ තියෙන තෙල්, ඒ කියන්නේ සීබම් ශ්‍රාවය කරන ග්‍රන්ථියක ඇතිවන අවිහිරතාවයක් නිසා ඒ ඇතුළත ඒ සීබම් කියන දේ එකතු වීමෙන් තමයි සෙබේෂස් සිස්ට් එකක් ඇති වෙන්නේ. සෙබේෂස් සිස්ට් එකක් හමේ ඕනෑම තැනක, ඒ කියන්නේ ශරීරයේ ඕනෑම තැනක ඇති වෙන්න පුළුවන්. බොහෝ විට මෙය ගැටිත්තක් ලෙස විතරයි ඔබට දැනෙන්නේ. ඒන් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එය ක්‍රමක්‍රමයෙන් විශාල වෙන්න පුළුවන්. හැබැයි සෙබේෂස් සිස්ට් කියන්නේ බය වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. එය කාලයක් තිබ්බා කියලා පිළිකාවක් බවට හැරෙන්නේ නැහැ. සෙබේෂස් සිස්ට් එකකින් ඇති වෙන්න පුළුවන් ප්‍රධානම සංකූලතාවය තමයි එය ආසාදනයට ලක්වීම. අවුරුදු ගාණක් එකම ප්‍රමාණයෙන් තිබ්බ සෙබේෂස් සිස්ට් එකක් එකපාරටම විශාල වෙනවා නම්, වේදනාවක් ඇති වෙනවා නම්, ඒ වටේ සම රතු වෙලා එනවා නම්, ඒ කියන්නේ සෙබේෂස් සිස්ට් එක ආසාදනය වෙලා වෙන්න පුළුවන්. රෝගීන් බොහෝ විට වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ සෙබේෂස් සිස්ට් එකක් මේ විදියට ආසාදනය වුණාට පස්සේ. ඒ වගේ අවස්ථාවක අපි මුලින්ම කරන්නේ ප්‍රතිජීවක ඖෂධ ඇන්ටිබයොටික්ස් ලබා දීලා ඒ සෙබේෂස් සිස්ට් එකේ සහ අවට තියෙන ආසාදනයට ප්‍රතිකාර කිරීම. සෙබේෂස් සිස්ට් හැම එකටම ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. එහි ප්‍රමාණයේ වෙනස් වීමක් නැත්තම්, වේදනාවක් නැත්තම්, ඒක තිබෙන තැනින් ඔබට ඔබේ පෙනුම ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැත්තම් ඒවා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. සෙබේෂස් සිස්ට් එකක් එකපාරට විශාල වෙනවා නම්, වේදනාවක් එනවා නම්, ඒ වටේ රතු වෙනවා නම්, ඒ කියන්නේ එය ආසාදනය වෙලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක මුලින්ම කරන්න ඕනේ ඒ ආසාදනයට ප්‍රතිකාර කරන එක. ඒ සඳහා වෛද්‍යවරයා ඔබට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ඇති. මේ ප්‍රතිජීවක ඖෂධ වලින් ආසාදනය පාලනය වුණාට පස්සේ ඒ ප්‍රදේශය හිරිවට්ටලා සෙබේෂස් සිස්ට් එක ඉවත් කරන්න පුළුවන්. ආසාදනයක් නැති වෙලා තියෙන අවස්ථාවකදී නම් ඕනෑම අවස්ථාවක සෙබේෂස් සිස්ට් එකක් හිරිවට්ටලා ඉවත් කරන්න පුළුවන්. සෙබේෂස් සිස්ට් කියන්නේ බය වෙන්න ඕන රෝගයක් නෙමෙයි. එය කාලයක් තිබ්බා කියලා පිළිකාවක් බවට පත් වෙන්නේත් නැහැ. සෙබේෂස් සිස්ට් බලක්වා ගන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම ශල්‍ය කර්මකින් සෙබේෂස් සිස්ට් එකක් අයින් කරා කියලා ඒක ශරීරයේ වෙන තැනකින් ඇති වෙන්නේත් නැහැ. ඔබට මේ වගේ ගැටලුවක් තිබෙනවා නම් ශල්‍ය වෛද්‍යවරයෙක්ව හමු වෙන්න. මගේ Facebook page එකේ, YouTube channel එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.